මේ ඉන්නේ මාග්‍රට් කසුනිගේ දුව. මමී අද මම ඉස්කෝලේදී කොල්ලෙක්ට ගැහුවා. ගැහුවා? වයි බබා. ඌ මගේ මක්කේ කෑවනේ. මීන්වයිල් හිච්චලගේ ගෙදර. මොකද හිච්චු මේ අඬන්නේ? අපේ පන්තියේ මාග්‍රට් මගේ පැන්සල කෑවා. පැන්සල කෑවා? ඒ පාර ඔළුවටත් ගැහුවා. ඇයි? ඔය ළමෙක් දුවද? ඒ පාර ගාව. වරින් යන්න. කොහෙද කො මගේ කාට ගහන්නේ? කිසි කමකට නැති උන්. කොහෙද කො මගේ කොල්ලට ගහන්නේ? කසුනි? ඔව් ඔයාලා හිතුව දේ හරි. එයාලා කාලෙකට කලින් ප්‍රේමවන්තයෝ. අපේ පියතුමා දැන් ඔයාගේ මව්තුමියට හොඳට බනින වෙති. අනේ මේ අපේ පියතුමා හරි සැරයි. අපේ අම්මිත් සරයි. ඔයා නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. ඔයාගේ කිසි වෙනසක් වෙලා නැහැ. පුතත් දඩබ්බර ඇති තාත්තා වගේමනේ. ආපෝ මූ කිසි වැඩක් කරන්නේ නැහැ. තව මාස කීයද O levels වලට? අර IM එකේ මාස 6න් O level ක්ලාස් එකට දාපු ඉන්න මම බයක් නැතුව ඉන්නවා. මස්ටර් ලද්දා. ඒක හොඳයිද? ඒක නියමයි. අනික තියෙන්නේ හැමදාම රැට ඔන්ලයින් නේ. මට කිසි කරදරයක්වත් නැහැ. මම ඔයාලට නම්බර් එක දෙන්නම්. ඔයා කෝල් කරලා බලන්න. මීන්වයිල් පොඩි උන් දෙන්න. ඔයා නම් නියම එළදෙන. මම එළදෙන නම් ඔයා වස්සා. ඔයා දන්නවද කඩෙන් බිත්තර දෙද්දි මොකටද පිටුරු දාලා දෙන්නේ කියලා? මොකටද? ඔයාට කන්න. මේ කියායම මගේ ඔළුවට ගැව්වා. දුව ඇයි මෙයා මට එළදෙනලු. හිච්චා ඉතින් මේක මගේ පැන්සල කෑවනේ. කල්පනාවෙන් තමන්ගේ දේවල් පැන්සල් පෙට්ටිය දාලා තියාගන්න ඔය මුකුත් වෙන්නේ නෑනේ. පැන්සල් පෙට්ටිය දීලා තියෙන්නේ ඒකනේ. මේ මගේ හස්බන්ඩ්. හෙලෝ. කල්පනාවෙන් අරන් දියන්න කිව්වේ පියතුමා මේ ඇන්ටිගේ ෆොටෝ එකක් පස්ට් එකේ දාන් ඉන්නවා වගේද? ඈ?